කඩේ ලොකු ලොකු ගණන් වලට විකිනෙන රසම රස සුදුලුණු පේස්ට් එකක් ලේසියෙන්ම හදාගමුද? ඇත්තටම මේක හදාගත්තොත් ගෑවුණු තැන ඕන දෙයක් කන්න පුළුවන්. ඒ තරම්ම මේක ගොඩාක් රසයි. එහෙනම් අපි ඉක්මනටම බලමුකෝ කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම සුදුලුණු ගෙඩි 4ක් අරගෙන බෙක් ටික වෙන් කරලා හොඳට පිරිසිදු කරලා හොඳට කොටා ගන්න ඕනේ. ඔයාලට මේක බ්ලෙන්ඩර් එකකින් උනත් ලේසියෙන්ම කොටා ගන්න පුළුවන්. සුදුලුණු බෙක් ටික මෙන්න මේ ගානට වෙනකන් කොටා ගත්තනම් හොඳටම ඇති. ඊළඟට මේ වගේ පෑන් එකක් මද ගින්දරේ ලිපේ තියලා බටර් ටිකක් එකතු කරගන්න. බටර් ටික මේ වගේ රත් වෙගෙන එද්දී අපි කොටාගත්ත සුදුලුණු බෙක් ටික එකතු කරගෙන විනාඩි 5ක් විතර මිශ්‍ර කරන ගමන් හොඳට බෙද ගන්න ඕනේ. විනාඩි 5කට පස්සේ මිරිස් කුඩු තේ හැඳි 1/4කුයි ඔයාලගේ රස අනුව ලුණු කුඩුයි එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. මේ ගානට මිශ්‍ර වුණාට පස්සේ දෙහි ටිකකුත් එකතු කරගෙන ආයෙත් පාරක් ඔක්කොම ටික හොඳට මිශ්‍ර කරගන්න. ඔක්කොම ටික මිශ්‍ර වුණාට පස්සේ විනාඩියක් විතර තියලා ලිපෙන් අයින් කරගන්න. මේ පේස්ට් එක ලිපෙන් අයින් කරගත්තට පස්සේ හොඳට නිවෙනකන් තියලා නිවුනට පස්සේ හුලං බැදෙන්නේ නැතුව වහලා තියන්න පුළුවන් පිරිසිදු වීදුරු බෝතලයකට දාලා සති 2-3ක් වුණත් කල් තියාගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන්ම මේ පේස්ට් එක try කරලා බලලා අපිටත් කියන්න. එහෙනම් ආයෙත් මේ වගේ රසමරස වට්ටෝරුවක් අරන් එනකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.